එකමුතුවක් තියනව නැත්තේ නෑ. දැන් ඔයාලා මේ කැම්පස් එකට යන්න ඉන්න කට්ටිය විදියට හරි සාමාන්‍ය ඉතින් මේවා දැනන් ඉන්න ඕනේ. ඔයාලා සමාජෙ ගැටෙන ළමයිනේ. එතකොට මේ යාළුවයි මමයි මේ බස් එකේ ගිහිල්ලා අපි ওই බොකයක් අන්තර්ජාල මොකක් හරි එකකින් ඕන් අරන් ලියනවා රෑලි වෙනකල් ලියනවා එක්සෑම් මිඩ් කියයි ක්විස් කියයි මේක හරියට මේ කපලා බලලා මේ ඇනලයිස් කරන්න පශු වෛද්‍ය පීඨ නෙවෙයිනේ. ඒ නිසා අපිට මේක කියන්නේ මෙන්න මෙහෙම ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ වගේ දේවල් තමයි මේක ඇතුලේ පිළිගන්නේ කියලා. හරි. ඔය ටික තමයි මේ විපංශිකාව යටතේ අපි දැනගෙන නෝට් එකේ ලියා ගන්න ඕනේ. ලියා ගන්න විපංශිකාව යටතේ මෙහෙම රෝමණයෙන් අරිය වශයෙන් වෙන්ව පවතින රෝමණයෙන් අරිය වශයෙන් වෙන්ව පවතින රෝමණයෙන් අරිය වශයෙන් වෙන්ව පවතින සංකීර්ණ ආමාශයේ කුඩාම කොටස වේ සංකීර්ණ ආමාශයේ කුඩාම කොටස වේ. ඒ කියන්නේ මේ ආමාශය ඇතුලේ පිටින කුඩාම කොටස සංකීර්ණ ආමාශයේ කුඩාම කොටස වේ. මෙහි අභ්‍යන්තර බිත්තිය. ඒ කියන්නේ මේ විතංශිකාව මේ බිත්තිය ඇතුලේ කිසිම දෙයක් මම ඇඳලා නැහැනේ. හරි. මේ කිසිම දෙයක් නැහැ. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් පේශිමේ විදියට හැදිච්ච කොටසක් විදියටම තියෙනවා. විතංශිකා බිත්තියේ නැත්තම් මෙහි බිත්තියේ රෝමන පිටිකා නොපිහිටන අතර රෝමන පිටිකා නොපිහිටන අතර රෝමන පිටිකා නොපිහිටන අතර පේශිමය ෂඩාස්ත්‍රාකාර පෙනුමක් ලබා දෙයි. පේශිමය ෂඩාස්ත්‍රාකාර පෙනුමක් ලබා දෙයි. පේශිමය ෂඩාස්ත්‍රාකාර පෙනුමක් ලබා දෙයි. අයියෝ මේ ඕනේ නැතිව දාන්න එපා. හරි ගෲප් එකේ ඕනේ නැති දේවල් දාන්න එපා. ඕනේ නැතිව chat කරන්න එපා. පාඩමේ ඉන්න. ඔය බැනුම් අහන්න හදන්නේ අනවශ්‍ය කතා කරන්න එපා. උගන්නන වෙලාවට පාඩම අහගෙන ඉන්න. ප්‍රශ්න අහන්න ගත්තාම ඊට පස්සේ කැම්මෝන් කරන්න බෑ. අර එහෙමයි මෙහෙමයි. හරි අම්මලා ඉන්නවා අක්කලා ඉන්නවා ඒවා කියන්න එපා. හරි ඔයිට කලින් පටන් ගනිද්දිත් කිව්වනේ. ඕනේ දේවල් දාන්න එපා group එකේ chat කරන්නත් එපා. පාඩම ගැන අවධානයෙන් ඉන්න. කැම්පස් එකේ එකමුතුකමක් ඔය කියන තරමටම තියනවාද සර්? කැම්පස් එකේ එකමුතුකමක් ඔය කියන තරමටම තියනවාද සර් කියන්නේ මොකද්ද? ඔයාලා යහන්නේ මේ ළමයි අතර එකමුතුවක් තියනවාද කියලාද? ඔය ඇත්තටම ඉතින් ළමයි අතර එකමුතුවක් තියනව නැත්තේ නෑ. දැන් ඔයාලා මේ කැම්පස් එකට යන්න ඉන්න කට්ටිය විදියට හරි සාමාන්‍ය ඉතින් මේවා දැනන් ඉන්න ඕනේ. ඔයාලා සමාජෙ ගැටෙන ළමයිනේ. හරිද? මේ එකමුතුවක් තියෙනවා. හරි මේ අනවශ්‍ය දේවල් දාන්න එපා. හරි group chat එක මම මේ එමුණොත් මේ මම දානවා මේ admin only ඈ. group එකේ අනවශ්‍ය දේවල් chat කරන්න එපා. මම ආයෙ කියන්නේ මේ එකමුතුකමක් තියෙනවා. දැන් එකමුතුකමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕකටනේ අපි කියන්නේ බොන්ඩ් එක කියලා. හරිද? කැම්පස් එකකදී බැච් එක අතර තියෙන බොන්ඩ් එක කියලා කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ බොහෝ වෙලාවට මේ බැච් එකේ අපි හිතමුකෝ තමන්ගේ කණ්ඩායමේ ඉන්නවා කියලා 250ක් 300ක් ඒවා ඉන්නවා කියලා. ඒ ඉන්න හැම දෙනා අතරම තියෙන්න ඕනේ එකමුතුකමක්. ඒ හැම කෙනාම දැන අඳුනගෙන කතා බහ කරලා එක්කෙනෙකුට ප්‍රශ්නයක් වෙන අවස්ථාවක තව කෙනෙක් මැදිහත් වීම තමයි අපි ඔය බොන්ඩ් එක කියලා හඳුන්වන්නේ බොහෝ වෙලාවට. හරි. තව කෙනෙකුට උදව් කරන එක, කන්න නැත්නම් කන්න දෙයක් අරන් දෙන එක. හරි. කෙනෙක්ගේ සාර්ථකත්වයට මොකක් හරි දෙයක් කරලා දෙන එක. අන්න ඒ වගේ. ඒක තමයි ওই බොන්ඩ් එක කියලා කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් එහෙම කැම්පස් එකට ගියා. හරි. අපි උපාධියක් ගත්තා. හරි ආවා. ප්‍රශ්නයක් නැහැ. එකෙක්වත් දන්නෙත් නැහැ, අඳුරන්නෙත් නැහැ. කැම්පස් එකේ හිටියද දන්නෙත් නැහැ. හරි. එහෙම තත්ත්වයකට යනවා නම් ඒක වෙනම දෙයක්.
හරි අරහෙම ඔය බොන්ඩ් එක කියලා අපි හදන්නේ ඒ දැන හඳුනා ගැනීම තමයි. හරි. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් ඕක මට ඍජුවම බලපෑවා. හරිද? දැන් මම මේක මෙතන කියන්නත් කිව්වට කමක් නැහැ. ඕක මට ඍජුව බලපෑවා කියලා කියන දැන් මම ටියුෂන් පටන් ගන්නකොට මම ෆස්ට් ඉයර්නේ. හරි. මම මේක පටන් ගන්නකොට මම ෆස්ට් ඉයර් හිටියේ. මම ෆස්ට් ඉයර් ඉඳලා ඉතින් මේ එතකොට හොස්ටල් හම්බෙනවා. රූම් එකේ 4 දෙනා හිටියේ. රූම් එකේ 4 දෙනාත් එක්ක මේ තනි තීරණයක් ගත්තා. මෙහෙම පන්ති පටන් ගන්නවා. මට කරන්න හිතෙනවා. මෙහෙමයි කියලා තීරණයක් ගත්තා. ඉතින් මේ මම එතකොට ගිහිල්ලා බෝඩ් එකක් අරගෙන මාකර් අරගෙන ඒ විදිහේ දේවල් ගන්නත් මේ මාත් එක්ක රූම් එකේ හිටපු කොල්ලෙන්ම තමයි යාළුවා. ඇවිල්ලා ඉතින් අපි බස් එකකින් එතකොට මේ යාළුවයි මමයි මේ බස් එකේ ගිහිල්ලා අපි ওই බෝඩ් එකයි ඊට පස්සේ තියෙන මාකර් අනම්මන ওই දේවල් ටික අරගෙන ඇවිල්ලා ඉමින්සිරෝ මේක පටන් ගත්තා. හරිද? පටන් අරගෙන ඉතින් ඊට පස්සේ එතකොට ඔය අපි පෝස්ට් හදනවානේ. දැන් මේව පන්ති පටන් ගන්නවා මෙහෙමයි කියලා පෝස්ට් හදලා පොඩි වීඩියෝ ක්ලිප් හදලා එහෙම දානවනේ. එහෙම දාපුවම මට හරි කැම්පස් එකේ යාළුවන්ගෙන් යම් කිසි ප්‍රමාණයකුත් මගේ ඉස්කෝලේ යාළුවන්ගෙන් යම් කිසි ප්‍රමාණයකුත් තව දන්න කියන අය ඒ වගේ කට්ටිය උදව් කළා. මේවා ෂෙයා කරලා මේ ළමයි කීප දෙනෙක් මේකට ඇඳලා දෙන්න. හරිද? ඉතින් එතකොට මේ අන්න ඒ වගේ දේවල් වලට අපිට අපේ මේ කැම්පස් ලයිෆ් එක කියන එක වැදගත් වෙනවා. දැන් ඒක මට ඍජුව බලපානවනේ. හරි. මොකද දැන් මම පන්ති පටන් ගන්නකොට මට ළමෙක් හරි ඕනේ. එතකොට ඒ ළමයා හොයාගන්න ඇත්තටම මේ කට්ටිය උදව් කළා මට. හරි. දැන් මේක මට ඍජුව මේ කට්ටිය රෙස්පෙක්ට් කරන්න වෙලාව. කර දැන් මේ කතාව ඇදිච්ච නිසා මට යාළුවට එකෙන්ම රෙස්පෙක්ට් කරන්න පුළුවන් ඒ සෙට් එකට. දැන් අදටත් මම පෝස්ට් එකක් හදලා දැම්මොත් එහෙම දැන් මේ ළඟදී 37 පන්ති සම්බන්ධව මේ දැම්මානේ. ඒ දානකොට උනත් මචං ඕක එවපන්. මේ අඩෝක මට දාපන්. මෙහෙමයි මේ ගෑල්ලමලත් ඒවා. මම ඔය ඕක එවපන් මම දාන්න. මෙහෙමයි කියලා ඉතින් මේ ඉල්ලලා ඉතින් එතකොට දානවා ඒ කට්ටිය ෂෙයා කරනවා. ඉතින් එහෙම තමයි ඊට ළමයි ෂෙයා කරන. එහෙම තමයි ඉතින් අපිටත් මේක හම්බෙන්නේ එහෙම තමයි. ළමයින්ට මේවා යන්නේ මේ විදිහට තමයි. ඒකට මට ඍජුව ඒක බලපානවා. හරි. ඒ හැමෝටමත් ගොඩක් මේ ස්තුතියි මොකද දැන් මට උදව් කළාට ඒ වගේම දැන් අපි හිතමුකෝ කැම්පස් එකේ වෙන දැන් මේ ටියුෂන් එක වෙන දෙයක් කරන කෙනෙක් ඉන්නවා කියලා උදාහරණයක් විදිහට ආහාර සම්බන්ධ දෙයක්. ඉතින් එතකොට අපිට ඒක කියන්න බෑනේ. දැන් අපිට ඒක පෝස්ට් එකක් හදලා මේක රහයි මේක ගන්න මෙන්න එහෙම කරන්න බෑනේ. ඒ නිසා මේක වාචිකව යන්න ඕනේ. මෙහෙම කෑමක් තියෙනවා මේක මෙයා හදන්නේ මේක රසයි කාලා බලන්න තව කෙනෙකුට කියන්නේ ඒ වගේ දේවල් වලට අපි මේ යාළු මිත්‍රකම් කියන දේවල් වැදගත් වෙනවා. හරිද? ඊට අමතරව දැන් හිතන්නකො මෙහෙම දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා කියලා මේ මුල ඉඳලම මේ වැඩක් කරගන්න බැරුව හරි එහෙම නැත්නම් මේ Tamanට මේ කැම්පස් එකේදී මේ දේවල් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්න අපි පාඩම් නොදන්න කෙනෙක්. ඒ වගේ දේවල් වලටත් මේ යාළුකම් අපිට වැදගත් වෙනවා. මොකද මේ මනුස්සයව අරගෙන එක්ක බලෙන් වැඩ කරවලා එක්ක බලෙන් කියලා දීවලා හරි ඒක ඉතින් කොහොමත් මේ එහෙම තමයි. ඔය කැම්පස් එකේ ඉන්නකොට මම සමහරක් වෙලාවට කියන අවස්ථාවලුත් තියෙන. එහෙම නැති යාළුවන්ගෙන් ඇති වැඩකුත් නැහැ. එහෙම ඉන්න යාළුවන්ට අපිට දෙන්න පුළුවන් උපරිම සහායක අපි දෙනවා. හරි අපිත් එක්ක එහෙම ඉන්න කට්ටියට. ඒක තමයි අපි මේ ඔය එකමුතුකම කියලා බලාපොරොත්තු වෙන. දැන් වර්තමානයේ වෙනකොට නම් දැන් වෙනකොට නම් බොහෝලාට තමන්ගේ තනියෙන් අධ්‍යයනය කරලා තමන් ෆස්ට් ක්ලාස් එකක් දාගෙන හරි මම තමයි ලෙක්චර් ලෙවල් එකකට යන්න ඕන. මෙහෙමයි කියලා විකාර කතා කරලා ඒ ASCII ඒක ඔස්සේම යන කට්ටිය ඉන්නවනේ. ඊට අමතරව තව කොට්ටාසයක් ඉන්නවා සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙලා ක්‍රීඩා කරලා හරි ඒ කැම්පස් එකේ ලයිෆ් එක විඳින කොට්ටාසිකුත් එනවා. ඒතකොට ඒ කට්ටියයි අර කට්ටිය කියන්නේ දෙකොල්ලක්. හරි. ඒතර මේ දෙක සංසන්දනය කරන්න බෑ. ඒගොල්ලන්ගෙන් අච්චර දේවල් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. හරිද? අර සාමාන්‍ය අපිත් එක්ක ගැටෙන අපි ආශ්‍රය කරන අපිත් එක්ක ඉන්න එහෙම යාළුවොත් එක්ක තමයි මේ පැවැත්ම අපිට හදාගන්න වෙන්නේ. ඒවා ඉතින් ඔයාලට ඉස්සරහට ගියාට පස්සේ තේරෙයි. මොකද කොහොමද දැන් ඉස්සරහට යන්න මේ යුනිවර්සිටි කියලා කියන්නේ ළමයින්ට බොහෝ වෙලාවට ස්ට්‍රෙස් වැඩි වෙන තැනක් මිසක් ස්ට්‍රෙස් අඩු වෙන තැනක් නෙමෙයි. හරිද? ඉස්සර බොහෝ වෙලාවට මේ ළමයින්ට ඔය ස්වයං අධ්‍යයනය කරන්න, හොයාගෙන දේවල් ඉගෙන ගන්න, අසයින්මන්ට් හදන්න, ඒ දේවල් වල කාලෙ තිබුණා. හරි වෙලාව තිබුණා. දැන් එහෙම නැහැ. දෙන තරමක් assignment කම්පි පිටින් ගොඩ ගහනවා assignment. හරි. ඊට පස්සේ ආපහු ඕන් ලෙක්චර් නෝට් PDF practical PDF.
හරි ඊට පස්සේ assignment කරන්න ඔන්න ඇවිල්ලා තියෙන එක්ක chat gpt එක්ක වෙන මොකක් හරි මේ කුමාරපය එක්ක අන්තර්ජාල මොකක් හරි එකකින් ඕන් අරන් ලියනවා රෑලි වෙනකල් ලියනවා exam mid කියයි quiz කියයි end කියයි මාස 4ක් නම් සෙම් එක මාස 4ෙම ඌ පාඩම් කරනවා ඌට වෙලාවක් ඇත්තෙම නැහැ ඌට උගේ කෑල්ලත් එක්ක ලව් කරගන්නවත් අඩුම තරමේ වෙලාවක් නැහැ ඒ තරම් වැඩ හරි ඉතින් ඒක මම දන්නේ ඉතින් මේ පාලන ක්‍රමයේ වෙනසක් මේ ඇති වෙච්ච මේ දුර්වලතාවයක් වෙන්නේ නැති මොකද කැම්පස් එකකට යන්නේ උසස් අධ්‍යාපනයට යන්නේ මේ ගිරව් ගිහි කරන්න නෙවෙයිනේ දෙයක් හිතලා කරන්න පුළුවන් මට්ටමකට හදන්න මිසක් එහෙම නැතුව පාඩම් කරලා මේ ගෙයි ගෙම්බු වගේ ඒකට දාන්න නෙවෙයිනේ හරි හොඳම දේ තමයි මේ ෆස්ට් ක්ලාස් degree second upper degree හරි ඔය degree කියන එක තමයි මේ එකේ ඔය වැලිඩ් දීලා තියෙන එක තමයි මේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකද ෆස්ට් ක්ලාස් එකක් කෝස් second up එකක් ගත්තාම ඒ මනුස්සයාට අමුත කියනවා යකෝ මමත් මෙතන ඉඳලා ඉගෙනගෙන මටත් මෙහෙම ලෙක්චර් කෙනෙක් ලෙක්චර්ස් කළානේ. හරි මේ මනුස්සයා අපිට ටිකක් හරි හොඳින් සලකමු නිසා මමත් මේ විදිහට ෆස්ට් ක්ලාස් එකක් ගත්තේ කියන එක අමතක වෙනවා. අතනට ගියාම ඒක ඉතින් මම දන්නේ නැහැ මානව වර්ගයේ හැටි වෙන්න ඇති. ඒ කොහොම වුණත් මේ ඉතින් ඒක ඉතින් මේ මනුස්සයාගේ මේ චර්යාවනේ ඒක ඉතින් වෙනස් කරන්න බෑ. ඉතින් ඔය යන විදියට ඉස්සරහට තව දුරටත් අනිත් කැම්පස් උනත් මේ බොහෝ වෙලාවට ඔය නෑ නෑ කියන ඒවාත් දැන් ටික අධ්‍යාපනිකම් වෙවි එනවා. බාහිර වැඩ කටයුතු බොහෝ වෙලාවට අඩු වෙලා ඉතින් එහෙම වෙන එක ළමයින්ගේ ඔයාලට වුණාම මේ හරිම දුකයි මොකද එතකොට බාහිර වැඩ නෑනේ. සෙල්ලම් කරන්න නෑ, ක්‍රීඩා කරන්න නෑ, ක්‍රිකට් ගහන්න නෑ, මැච් එකක් මේ සෙල්ලම් කරන්න නෑ, ඩාන්ස් එකක් නටන්න නෑ. හරි ගමනක් යන්න නෑ ට්‍රිප් එකක් යන්න නෑ හරියට කණ්ඩ වෙලාවක් නෑ නිදා ගන්න වෙලාවක් නෑ එහෙම වුණාම ඔය ළමයි මැරෙන ප්‍රමාණය නෙවෙයි බොහෝ වෙලාවට මේ මානසික ලෙඩ්ඩු තමයි ඉස්සරහට වෙහි වෙන්නේ ඔය යන විදියට ගියොත් ඉතින් මේවා වෙනස් කරන්න මේ ආණ්ඩුව නෙමෙයි මොන ආණ්ඩුව ආවත් බෑ මේ උන්ගේ උළු වෙනස් කරන්නේ නැතුව හරිද ඒ නිසා ඔයාලා ජීවත් වෙන වටපිටාවේ කැම්පස් එකේ නෙමෙයි කොහේ වුණත් ජීවත් වෙන වටපිටාවේ මිනිස්සුත් එක්ක හොඳින් ජීවත් වෙන කාල සීමාව එතකොට යම්සි උදව්වක් ඕන වෙච්චලා උදව්වක් කරන්නවත් මිනිස්සෙක් එතකොට ඉඳීවි తాවකාලිකව හරි පැයකට දෙකකට හරි උදව් කරන මිනිස්සෙක් ඉඳී ඒක තමයි ඔය බොන්ඩ් එකෙන් ඔය අපි කැම්පස් එකේ වුණත් හදන්නේ තැනක මිනිස්සෙක් ආශ්‍රය කරන විදිය ඒ වගේ දේවල් තමයි කොහොමද පවතින්නේ